අපේ හදවත සූදානම් කරගන්න ඔබ ඔබේ හදවත සූදානම් කරගන්න ඔබ වචනේ උන්වහන්සේ දී කියන්නේ ස්වාමීනි අද අවශ්‍ය වචනේ මට කතා කරන්න අද අවශ්‍ය ස්වාමීනි මම ආවේ ඔබගේ හඬ අසන්න ස්වාමීනි අද අවශ්‍ය මට ඔබගේ හඬ ඇසෙන්න ඕනේ අද අවශ්‍ය මගේ ජීවිතයේ ස්වාමීනි ඔබගේ කැමැත්ත ඉෂ්ට වෙන්න ඕනේ අද අවශ්‍ය ස්වාමීනි මට ඔබගේ කැමැත්ත අල්ලා ගන්න ඕනේ ස්වාමීනි මගේ ජීවිතයට ඔබගේ වචනේ ආශිර්වාදයක් කරන්න කියන ඉල්ලීම ඇතුව දෙවිතුන්ගේ අපේ වචනේ වාද කරගෙන යාත්‍රා කරනවා ධර්මශ්‍රේ ජීවමාන බලවත් තුමෝ දෙවිතුනි ඔබගේ බලවත් දයාවට ස්වාමීනි අද අවශ්‍ය වචනේ වාද කරනවා ස්වාමීනි ඔසුදානම් වචනේ ආශිර්වාද කරන්න ඒ කර්ම කොට ඥානදාස ඔබගේ සෙනඟ කතා කරන්න ස්වාමීනි මගේ තෝල් මුඛයේ ස්වාමීනි වහන්සේ ආලේප කළ මැනව මගේ කැමැත්තවත් මගේ සිතුවිලිවත් නෙවේ ඔබගේ කැමැත්ත ඔබගේ දරුවන් වෙතට ගෙනාම දෙවි සම්පූර්ණ වචනය අසන්න ඔබගේ දරුවන් බාරයි ස්වාමීනි වචනේ සතුරාට සොරා ගන්නට නොදී ඒ වගේම වචනයක් ඔබගේ ජීවිතවල පාල ගන්න පිණිස ඔබගේ ජීවිතයේ ආශිර්වාදයට ගෙනියන්න පිණිස ඒ වචනය ආශිර්වාදයක් වෙතස ඔබගේ බලවත් සියල්ල වාහන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් ජීවමාන ආමෙන් ආමෙන් හalleluya හalleluya මදිවයි ඔබ බලවත් සෙනග ඔබ ආශිර්වාදවත් සෙනග ආමෙන් ආමෙන් අපි ප්‍රකාශ කරලා අපි ආයත කරගන්න අවශ්‍යයි ආමෙන් අපි විතරම අපි අපේ ආශිර්වාදය ප්‍රකාශ කරන්න අවශ්‍යයි ප්‍රකාශ කරන දේ ඉෂ්ට වෙන්න යනවා ආමෙන් ඔබ දෙවියන් වහන්සේ සියල්ල මැව්වේ වචනේ කරන කොටගෙන ඒ වගේම උන්වහන්සේ අපේ මුඛේ අපේ වචනේ තුල ජීවනය තබාති වෙනවා ආමෙන් එනිසා අපි ප්‍රකාශ කරනකොට අපි ඒක අත්පත් කරගන්න යනවා ආමෙන් අපිට විරුද්ධව තිබෙන දෙයට අපි ඒවා දුරු වෙලා යන පිණිස ඉවත් වෙලා යන පිණිස අපි ප්‍රකාශ කරනකොට ඒවා අපේ ඉවත් වෙලා යනවා ආමෙන් ඒ වගේම අපි ආශිර්වාදය ප්‍රකාශ කරනකොට අපි ඒවා අයිති කරගන්න යනවා ආමෙන් එනිසා දෙවියන් වහන්සේ තුල ඔබේ ප්‍රකාශයේ කාලයකට ආමෙන් ආමෙන් එනිසා ආශිර්වාදය ප්‍රකාශ කරන්න ඔබේ පවුලට වේවා ඔබේ හැකියාවට වේවා ඔබේ කුමන දෙයට වේවා ඔබ ආශිර්වාදයේ වචන ප්‍රකාශ කරන්න ඔබ දෙවියන් වහන්සේ වචනේ පොරොන්දු ප්‍රකාශ කරන්න එවිට ඒවා ඔබේ ජීවිතය අත්පත් කරගන්න යනවා ආමෙන් හොඳයි අද අවස්ථේ ස්වාමීන් වහන්සේගේ වචනේ මම ඔබට කතා කරන්න යනවා දේශනාවට දුන්නු මාතෘකාව තමයි ඔබ ඉපදුනේ අහස ජය ගන්න නම් ඇයි තවම කුකුලන් එක්ක දූවිලි අවසන්නේ ඔබ ඉපදුනේ අහස ජය ගන්න නම් ඇයි තවම කුකුලන් එක්ක දූවිලි අවසන්නේ ඒ මොකක්ද ඔබ ඉපදලා තිබෙන්නේ අහස ජය ගන්න හැබැයි ඔබ තවම කුකුලන් එක්ක අහස ජය ගන්න නැතුව දූවිලි අවසවස ඉන්නවා නම් ඔබේ ජීවිතේ ඔබට ඔබිනදේ ඔබ සොයා ගන්න ඕන අපිට ඔබිනදේ තමයි අපි කරන්න අවශ්‍ය අපිට ඔබිනදේ කරනකොට ඒක හරියට ඒ වගේ තමයි ඔබේ ජීවිතේ ඔබ රාජාගෙක් නම් ඔබ කවදාකවත් කුකුල්ලොත් එක්ක දූවිලි අවසවස කුකුල්ලෝ කෑම හොයනවා වගේ කෑම හොයුව ඉන්නේ නැහැ ඔබ රාජාගෙක් නම් ඔබ දූවිලි අවසවස ඉන්න කෙනෙක් නෙමෙයි ඔබ අහස ජයගෙන ඒ කන්න කොටගෙන ආශිර්වාද ලබන කෙනෙක් වෙනවා එනිසා අපි කවුද අපේ ජීවිතේට ඔබිනදේ මොකද්ද අපි හොයාගන්න ඕනේ ඔබට ඔබිනේ නැති දේ කරනවා නම් ඒක ඔබේ ජීවිතයේ අරහා සමානයි කුකුල්ලොත් එක්ක එකට ඉඳගෙන ඒ කුකුල්ලෝ වගේ දූවිලි අවසවස ඉන්න කෙනෙක් බවට පත් වෙනවා එනිසා අපි අපේ ජීවිතයේ අපිට ඔබින හැන අපිට ඔබින කාරණා අපි සොයා ගන්න ඕනේ ඔබ කවුද ඔබ දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් හැටියට දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයේ ජීවිතේ තිබෙන්න අවශ්‍ය දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යත්ව දෙවියන් වහන්සේගේ කාරණා තිබෙන වෙලාවෙදී තමයි
දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙක් කියලා. එවිටයි ඔබට අහස ජය ගන්න පුළුවන්. ආමෙන්. එනිසා අපි අදාළ සමාන්තරතාව තමයි දෙවියන් වහන්සේගේ ඔබ ඉපදුනේ අහස ජය ගන්න නම් ඇයි ආවම කුකුලන්ට දුනි අවසානයේ මම ඔබට කතන්දරයක් කියන්නේ. යාසයෙන් හරි කතන්දර නේද? ඔන්න එක්තරා මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සගේ නම තමයි සීරියස්. වයසක මිනිස්සෙක්. ඔහුගේ කන්දක් පාමුල ගොවි බිමක් හදාගෙන ඒ කන්ද පාමුල තමයි හිටියේ. ඔහුට ඉදිරියේ තිබුණේ ලොකු කන්දක්. දවසක් රාත්‍රියේ ලොකු කුණාටුවක් ආවා. ඒ කුණාටුවෙන් පස්සේ මොකද උනේ? ඔහු අනිත් ප්‍රබෝධා උදැසන ඔහු ගියා කැලේට. ඒ කැලේට යන වෙලාවේදී ඔහු දැක්කා කූඩුවක් වැටිලා. ඒ කූඩුවේ පිටරයක් තියෙනවා. ඔහු මොකද කරේ? මේ පිටරේ අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඒක එළියේ තිබුණා නම් ඒක සීතලේ තියෙන්නේ. ඒ පිටරේට ජීවනයක් නැති වෙනවා. ඒ නිසා ඔහු ඒක ගැන කල්පනා කරලා ඔහු ඒක ආදරයෙන් ගෙනල්ලා ඔහු තමන්ගේ ගොවිපොලේ ඉන්න ඒ කිකිලි පිටර රකින්න කිකිලි එක්කාවට තිබුවා. හැබුවා. ඒ කිකිලි ඒ පිටරේ ඒ කිකිලිගේ උණුසුමේ තියාගෙන දවස් කිහිපයක් ඉන්නකොට මොකද උනේ? ඒ කිකිලිගේ පිටරත් එක්කම අර පිටරේ විදිලා මොකද උනේ? පැටලිලා. මේ පිටරේ ඇවිල්ලා කඳුකර රාජාලියේ පිටරේ. ඉතින් මේ කඳුකර රාජාලියා මොකද උනේ? දැන් කුකුල්ලොත් එක්ක වැඩෙන්න පටන් ගත්තා. කුකුල්ලොත් එක්ක තමයි ඉන්නේ. ඒ විදිහ වැඩිලා ඔව් කුකුල්ලෝ පහුරු ගහනවා වගේ පහුරු ගහගෙන කෑම කාලා මොකද කරන්නේ? දැන් මේ එහෙම තමයි දැන් මෙයා හැදෙන්නේ. කුකුල්ලොත් එක්ක පහුරු ගහගෙන කුකුලා පහුරු ගහනවා වගේ කෑම කාලා ජීවත් වෙන්න පුරුදු වුණා. බලවල එනකොට බලේ කෙනා දැක්කම මොකද කරන්නේ? අර කුකුල්ලෝ වගේ දුවගෙන ගිහිල්ලා කූඩුවේ හැංගෙනවා. මොකද රාජාලියගේ ජීවිතේ එහෙම ජීවිතයක් නෙවෙයි. නමුත් මේ රාජාලියා අර බිම ඔහුට ආරක්ෂිත ස්ථානයක්, ඔහුට සුරක්ෂිත ස්ථානයක් කියලා අර කුකුල්ලොත් එක්ක හැමදාම මේ විදිහට ජීවත් වෙන්න පුරුදු වෙලා හිටියා. කවදාකවත් ඔහු ඉහළට ගියාමන්නේ නැහැ. කවදාකවත් ඔහු ගියාමන්න හිතුවේ නැහැ. ඔහු හිතුවා ඔහුට තියෙන ආරක්ෂිත ස්ථානය බිම. ඇයි ඔහු වැටුනේ කුකුල්ලොත් එක්ක? ඒ නිසා ඔහු හිතුවා ඔහුට කෑම හොයාගන්න ක්‍රමවේදය තමයි කුකුල්ලෝ වගේ පපුරු ගහලා කෑම හොයාගන්න. ඉතින් ඒ නිසා ඔහු හැමදාම දුන්නේදී පපුරු ගහලා කෑම හොයාගන්න. හැබැයි දවසක් එක්තරා මිනිහෙක් නැත්නම් සත්ව පිළිබඳ දැනුමක් තියෙන මිනිහෙක් මොකද උනේ? ආවා මේ අවුද සීරියස් කියන ඒ ගොවි මහත්තයාගේ මේ ගොවි බිමට. ඔහු ඇවිල්ලා බැලුවම රාජාලියේ අඳුර රාජාලියේ ඔහු ඉතා විශාලයි. කුකුල්ලන්ට වඩා මහත් ගොවි. හැබැයි මේ රාජාලියා මේ කුකුල්ලුත් එක්ක කුකුල්ලෝ වගේ පවුරු ගහලා කුකුල්ලෝ වගේ ජීවත් වෙනවා. කුකුල්ලුත් එක්ක කුකුළු ඉන්නවා. කෑම හොයාගන්න කුකුල්ලෝ වගේ දුකිය අවස්ථනවා. මේක දැක්කා. දැකලා මෙයාට හරියට තේරුණා. මෙයාට අයිති මේ කුකුල්ලෝ වගේ පවුරු ගහගෙන ඉන්න එක නෙමෙයි. එයාට අයිති රාජාලිය වගේ අහස පාරණය කරන්න. එයාගේ රාජධානිය අහස. හැබැයි මෙයා කුකුලෙක් වගේ ඉන්නවා. ඔහු මොකද කරේ? මේ ගොවියත් එක්ක එකතු වෙලා අරගෙන සාමාන්‍ය උසස් සම්බන්ධ තිබුණා. හැබැයි මේ රාජාලිය මොකද වෙන්නේ? ඔහු ආයේ මොකද කරේ? ආපහු බිමට පැන්නා. ඇයි? ඔහු හිතුවා ඔහුට සුරක්ෂිත ස්ථානය මේ බිම කියලා. ඒ නිසා ඔහු බිමට පැන්නා. බිමට පැනලා බිම ආපහු කුකුළු වගේ තියෙනවා. සුරක්ෂිත ඔහු නිතරම උඩ ගැන හිතුවේ නැහැ. ඔහුට ආයේ ස්ථානය ගැන හිතුවේ නැහැ. ඊට පස්සේ ඔහු මොකද කරේ? ආයේ දවසක අනිත් පොහොදා වහලෙන් වෙන්නවා. ආයේ ඔහු මොකද කරේ? අර වගේම වහලෙන් බිමට පැනලා බිම තමයි අර වගේම හිටියා. ඔහු යාපන්
ආස කරන්නේ කරන්න ආස ජයගන්න ඕනේ. ඒ පොඩි කුකුලුගේ මානසිකත්වය. අර කුකුලත් එක්ක ඇදිලා කුකුලත් එක්ක ජීවත් වෙලා මොකද උනේ? තිබුණේ මානසිකත්වය තමයි කුකුලේ මානසිකත්වය. ඒ නිසා පල්ලෙට එක්කම කුකුලගේ ලබුනේ නෙවෙයි. කුකුලුත් එක්ක බහුරු ගහලා කෑම. ඊට පස්සේ මේ දෙන්න කල්පනා කරා. මේ කාර්යය අපි මේ රාජ්‍යය වටගෙන ඒ ඔහුගේ ගෝල් පොළ ළඟ පිච්ච මේ විශාල අංග මුදුනට නැග්ගා. ඒ විශාල අංග මුදුනට නැගලා ඒ විශාල අංග උඩින් තියලා රාජ්‍යයව තියලා රාජ්‍යයව හැරෙව්වා ඉරකට. ඉරදෙස බලාගෙන ඉන්න අරවලා දැන් රාජ්‍යය ඉරදෙස බලාගෙන දරා ඔහුගේ කන්ද උඩේදලා ඔහු දැක්කා ඔහුගේ ගෝවිකොළ. ඔය ගෝවිකොළ දැක්කම ඔහුට හිතුණා මොනතරම් කුඩාද මං හිතපු ගෝවිකොළ. මං හිතපු තැන කොච්චර පොඩිද මම ඉන්නේ කොච්චර විශාලද මේක දැක්කා. ඊට පස්සේ මේ අයකට කරේ මේ රාජාලියව කන්දේ පහළට විසිකරා. කන්දේ පහළට තල්ලුවා. කන්දේ පහළට තල්ලුනකොට රාජාලිය කන්දේ පහළට වැටුණා. පහළට වැටුණා. දැන් කන්දේ වැටිලා ඉන්නවා. දැන් මහසේ වැටිලා ඉන්නවා පහළට. ඒ නමුත් ඔහුගේ ඇඟේ ඒ උලම් වදිනකොට ඔහු බයෙන් මොකද කරේ? පතු ගහන්න පටන් ගත්තා. ඒ පතු ගහනකොට ඔහුට ඔහුගේ සැඟවෙලා තිබිච්ච අර ජලය ඔහුගේ එළියට ඔහු පතු ගහලා ඒ පතු ගහන පහළට ඔහු ඉහළට ඉස්සෙවෙලා යනවා. ඔහුට දැනෙන්න පටන් ගත්තා. ඔහු ඉතා ආසාවෙන් පියාඹන්න පටන් ගත්තා. කෑගහමින් පියාඹන්න පටන් ගත්තා. ඔහු ඉහළ ආකාශයට පියාඹන්න පටන් ගත්තා. හැබැයි එතනින් පස්සේ ඔහු නැවත අර කුලොත් එක්ක ළඟට ආවේ නැහැ. ඔහු දැනගත්තා ඔහුටයි රාජ්‍ය ආසතිය. අපේ ජීවිතත් නැන්නේ. අදවස අපි ජීවත් වෙන ස්වභාවය මේ වගේ වෙන්න පුළුවන්. අපිට ඔබිනනේ අපේ ජීවිතේට ඔබිනනේ අපි අපේ ජීවිතේට ලං කරගන්න නැත්නම් ඒ තුල අපි ජීවත් වෙන්නේ නැත්නම් හරියට නිකන් අර කුකුළු අහස ජය ගන්න හේතුයි කුකුළු එක්ක දුවි අවසන් සිටින රාජ්‍යය වගේ වෙන්න පුළුවන්. එනිසා ඔබ දැනගන්න දේ තමයි ඔබ රාජ්‍යය. ආමේන්. ඔබ රාජ්‍යය ඔබට අයිති මේ පොළවලේ ඔබට අයිති උසස් වෙනවා. ඔබට අයිති ජීවිතයක් දෙනවා. ඒ ජීවිතේ ඔබ භුක්ති විඳින්න අවශ්‍යයි. ආමේන්. ඔබ මම භුක්ති විඳින්න අවශ්‍ය අපිට අයිති ජීවිතේ කාරණයි. ආමේන්. කුකුල්ලොත් එක්ක පවුරු ගහනවා. පොළොව තමයි මගේ ආරක්ෂිත ස්ථානය. මෙතන තමයි මම ආරක්ෂිත මම සුරක්ෂිත කියලා. ඒ ජීවිතේට නම් ඔබ තවම බුදු වෙලා වෙන්නේ. එහෙම වෙන්නේ. ඔබට ජය ගන්න ස්ථානයක් තිබෙනවා. ඔබට ඔබ ගමන් කළ යුතු ජීවිතයක් තිබෙනවා. ආමේන්. ආමේන්. ඒ නිසා අපි අපේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න අවශ්‍යයි. ආමේන්. ආමේන්. අද දවසේ ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතේ ඔබ කොතනද ඉන්නේ? නමුත් මම අද දවසේ ඉන්නේ කොතනද? මගේ ජීවිතේ ගමන් කරන්නේ මම රාජ්‍යයේ වගේ අහස මගේ රාජධානිය තිබෙනවා. මම ගමන් කළ යුතු තිබෙන්නේ අහස තුල. නමුත් මම තවම පොළවේ කාරණා පවුරු ගහමින් පොළවේදී එක්ක පොළවේ කාරණා එක්ක කුකුල්ලු වගේද ඉන්නේ. අපි එතනින් එළියට එන්න අවශ්‍යයි. ආමේන්. අපේ ජීවිතේ එතනින් එළියට එන්න අවශ්‍යයි. ආමේන්. ඔබ එතනින් එළියට ආවොත් ඔබට දෙන්න ඔබ ඉන්න තැන මොනතරම් උදාද ඔබට අයිති ජීවිතය මොනතරම් විශාලද කියලා දකින්න යනවා. ආමේන්. එනිසා ස්වාමීන් වහන්සේ ඔබ ජය ගන්න අවශ්‍යයි. ආමේන්. ආමේන්. ස්වාමීන් වහන්සේගේ වචනය අපි බලමු. කොලොස්සේ 3
තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පාඩය. කොලොස්සේ පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පාඩය අපි කියවමු. ඉතින් ඔබලා විශ්වාස වහන්සේ සමග රැකවල ගන්නවා. උස්තැන් තිබෙන දේවල් සොයන්න. ඒ විශ්වාස වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වැඩ ඉන්න සේක. ආමේන්. උන්වහන්සේ තුල උන්වහන්සේ වචනේ අපි කියනවා. ඉතින් ඔබලා විශ්වාස වහන්සේ සමග නැගිටවනු ලද්දේ නම් ඔබගේ මගේ විශ්වාසය මොකක්ද? ඔබගේ විශ්වාසය මොකක්ද? ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිටලා ඉන්නේ. ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිටලා ඉන්න අවශ්‍යයි. ආමේන්. අපි ස්වාමීන් වහන්සේ වචනේ අපි දන්නවා උන්වහන්සේ කියනවා අපි උන්වහන්සේ සමග මරණයට සමානත්වයෙන් අපි පංකාරත්වයෙන් දන්නවා නම් අපි උන්වහන්සේගේ නැවත නැගීමේ සමානත්වයෙන් පංකාරත්වයෙන් දන්නවා. ආමේන්. එලා අපි නැවත නැගිටින ජීවිතයක් තමයි අපිට තිබෙන්නේ. ආමේන්. අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ නැවත නැගිටින ජීවිතයක් තිබෙන්නේ. අපිට පරණ ජීවිතය පහළලා ගිහිල්ලා පරණ ජීවිතය ඉවත් වෙලා ගිහිල්ලා පරණ ජීවිතය අයින් කරලා දාලා ක්‍රිස්තුස් වහන්සේ තුළ නැගිට අලුත් ජීවිතයක් අපිට තිබෙන්න අවශ්‍යයි. ආමේන්. පරණ දේ පහළලා තිබෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි උන්වහන්සේ වචන කියන එනම් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි නැගිටලා නම් ඉන්නේ. ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් ජීවිතයක් නම් අපි ගත කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ තුළ නැවත නැගිටිනා වූ ඒ පරණ ජීවිතය අයින් කරපු ජීවිතයක් නම් ජීවත් වෙන්නේ. අපි පහත තියෙන දේවල් ගැන හිතන්නේ නැහැ. පළතන දේවල් ගැන අපි කල්පනා කරන්නේ නැහැ. අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ නැවත නැගිටින්නේ. ආමේන්. ඔබ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ නැවත නැගිටින කෙනෙක් වෙන්න අවශ්‍යයි. ආමේන්. නැවත නැගිටින කෙනාගේ ජීවිතේ පරණ දේවල් තියෙන්නේ නැහැ. පරණ දේවල් තියෙන්නේ නැහැ. ඒ පරණ දේවල් කියනවා නම් තාවදේ කුකුලෙක් වගේ අර කුකුල් පුතේ අවශ්‍යයි. එනිසා අපි අලුත් ජීවිතේ දෙන්න අවශ්‍යයි. ඒ අලුත් ජීවිතේ දෙන්න නම් උන්වහන්සේ වදලේ කියනවා. ඉතින් ඔබලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැවත නැගිටවනු ලද්දේ නම් උස්තැන්නේ තිබෙන දේවල් සොයා. ආමේන්. අපි සොයන්න අවශ්‍ය උස්තැන්නේ තිබෙන දේවල්. ස්වාමීන් වහන්සේ තුළ තිබෙන දේවල්. අපි සොයන්න අවශ්‍ය වෙනසෙන් අවශ්‍ය ස්වාමීන් වහන්සේ තුළ උස්තැන්නේ තිබෙන දේවල් ජය ගන්න පිණිසයි. අපි එනම් අපි ජීවත් වෙන මේ මානසිකත්වය වෙනස් වෙන්න අවශ්‍යයි. අපේ මේ මානසිකත්වය වෙනස් වෙන්න අවශ්‍යයි. අපි තවම අර පරණ මානසිකත්වයේ ඒ භාවයේ සිට ඇතුළම අපි ජීවත් වෙන්නේ පරණ දුක්විලි තමයි අවසන්සේ. අර කුකුලා වගේ අර මේ රාජාගේ කුකුළුත් එක්ක ජීවත් වෙන වෙලාවේදී ජීවත් වුණා වගේ දුක්විලි අවසන්සේ තමයි සිටින්නේ. හැබැයි ඔබට ආයිත් නෑ ඒ දුක්විලි අවසන්සේ සිටින ජීවිතය ඔබට ආයිත් නෑ. දැන් ඔබ රාජාගේ ඔබ අහස ජය ගන්න කෙනෙක් වෙන්න අවශ්‍යයි. හැබැයි එන්නම් අපි මේ මානසිකත්වය අපේ ඉවත් කරගන්න. ඔබේ මේ මානසිකත්වය ඔබෙන් අයින් කරලා දාන්න ඕනේ. ඒ මානසිකත්වය ඔබ ඉන්න තාක්කල් ඔබ සිර වෙලා සිටින ජය ගන්න බැරි මිනිසෙක් වෙන්න. එනිසා ඔබ ජය ගන්න පිණිස නම් ඔබ මොකද කරන්න ඕනේ? ඔබ පහත තියෙන දේවල් හොයන කෙනෙක් නෙමෙයි. දුරුවිලි අවශ්‍යයි සිටින කෙනෙක් නෙමෙයි. පරණ ජීවිතේ කාරණා වලට ඉඳගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඔබ ස්වාමීන් වහන්සේ තුළ සස්තැන්නේ පිළිදෙන දේවල් සොයන්න අවශ්‍යයි. ආමේන්. සස්තැන්නේ පිළිදෙන දේවල් සොයන්න. මොකද අපි කැඳවල උසස් ජීවිතේ ඔබ කැඳවල තිබෙන්නේ උසස් ජීවිතයක් අයිති කරගන්න. ඔබ කැඳවල තිබෙන්නේ උසස් ජීවිතයක් භුක්ති විඳින්න. එහෙනම් අපිට ඔබිනදී ඔබේ ජීවිතේට ඔබිනදී අල්ලගන්න ඕනේ. ඔබින් නැති දේවල්
राजाली पुनः कुकुल्लुं देखे जीवत वेला कुकुल्लुं के मानसिकत्वයෙන් ඉන්න තාක්කල් ओहो दूरी අවස්ථාවේ තමයි අපි මේ මානසිකත්වයෙන් ආමේන් එවිටයි අපිට ජය ගන්න දකින්න පුළුවන් එවිටයි අපි මුක්ති විඳින ජීවිතය අපිට අයිති ජීවිතය මොනතරම් විශාලද මොනතරම් ආශිර්වාදමත් ජීවිතයක්ද කියන එක අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඒ දවසේදී ආමේන් ආමේන් එනිසා අපි අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේ තුල අපේ ජීවිතේ අපි ගමන් කරන මානසිකත්වය මොකක්ද අපි තවම පහත් මානසිකත්වයෙන් ඉන්නේ අපි එතනින් එළියට ඇවිල්ලා ආශිර්වාදයේ මානසිකත්වය අපිට ගොඩනගා ගන්න ඕනේ ආමේන් ආමේන් රාජාලියා අර බිම තමයි ඔහුගේ සුරක්ෂිතභාවය කියලා හිතන තාක්කල් ඔහු මොකද කරේ විතරම බිමට දැස්සා විතරම බිම හිටියා නමුත් අපේ සුරක්ෂිත ස්ථානය මේ පොළොවම පමණක් ආමේන් මේ ජීවිතේ පමණක් නෙවෙයි අපිට සුරක්ෂිත ස්ථානය නම් ස්වාමීන් වහන්සේ අපට තෝරලා අපි තුල තවරක් වෙනව අනන්ත ජීවිතය ආමේන් එහෙනම් ඒකයි අපි මුක්ති විඳින්න ඕනේ ඒකයි අපි අත්පත් කරගන්න ඕනේ අපි බලමු ස්වාමීන් වහන්සේ වචනේ කොලොස්සි 1:13 වෙනි පදේ අපි මොකක්ද කියවමු පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමයේ බුද්ධයන්ගේ රාජ්‍යයට අප පමුණවා ගත්තේක ආමේන් උන්වහන්සේ වචනේ කියන පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තම ප්‍රේමයේ බුද්ධයන්ගේ රාජ්‍යයට අප පමුණවා ගත්තේක ආමේන් එහෙනම් ඔබ තවත් අන්ධකාරයේ රාජ්‍යයටයි නැහැ එහෙනම් අපි අන්ධකාරයේ රාජ්‍යයටයි කියලා හිටියා නැත්නම් පාපේ ජීවිතයකට අපි ආයිලා හිටියා නම්ලගේ කාරණාවලට අපි ඉඳ දීලා අපි පාපේ ජීවිතයක් ගත කරමින් ගමන් කළා වූ කාලයක් තිබුණා හැබැයි යේසුස් වහන්සේ කරුණ කොටගෙන යේසුස් වහන්සේ උන්වහන්සේගේ ලේබලින් අපෝ ඉඳදී අරගෙන අපිව උන්වහන්සේගේ රාජ්‍යයට අපිව කැඳවලා තිබෙනවා ආමේන් එහෙනම් අපි අන්ධකාරයේ රාජ්‍යයෙන් අන්ධකාරයේ බලයෙන් අපිව මුදලා තිබෙනවා එහෙනම් අපි ඇයි තවත් පාපයේ ජීවිතේට අපි ඉඳ තමයි අපිව පාපේ එළියට අරන් තිබෙනවා එහෙනම් අපි පාපේ එළියට ගත්ත ජීවිතේ භුක්ති විඳින්න නම් අපි පිටිය මානසිකත්වය අපි අත්හැරලා දාන්න ඕනේ ඒ අන්ධකාරයේ මානසිකත්වය අත්හැරලා දාන්න ඕනේ අපි එතන ඉන්න තාක්කල් අපිට පුළුවන් කමක් නැහැ එතනින් එළියට එන්න රාජාලියා ඒ කුකුලුත් එක්ක ඉන්න තාක්කල් ඔහු හිතුවේ කුකුලේ ඒ නිසා රූවිලි අවශ්‍යමින් තමයි කෑම හොයාගත්තේ හැබැයි ඔහුව ඒකෙන් ගහලා ඔහු ඒ කන්දවලට ගහලා කන්දෙන් පහළට ගමන් කරන වෙලාවේදී ඔහුගේ පතුරු රසලා ඔහු තමන් තුළ සැක වෙලා තිබෙච්ච ශක්තිය සොයාගත්තා. ඔහු කවුද කියන එක ඔහු හොයාගත්තා. ඔහුට අයිති ජීවිතේ කුමක්ද කියලා ඔහු හොයාගත්තා. එහෙනම් අපිට අයිති ජීවිතේ කාරණායි අපි බුද්ධ විදිහට අවශ්‍ය දෙන්නේ. ආමේන්. එහෙනම් යේසුස් වහන්සේ අපිව උන්වහන්සේගේ රාජ්‍යයට ඇඳලා තිබෙනවා. ධර්මිෂ්ඨ සෙනග ලෙස ධර්මිෂ්ඨ ජීවිතය ගත කරන පිණිස. ආමේන්. එහෙනම් අපි තවත් භූමියේ පහුරුගාමී සිටින කුකුලෙක් නොවිය යුතුයි. ලෝකේ කාරණාවලට ඉඳ නොදෙන කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍යයි. පාපේ කාරණාවලට ඉඳ නොදෙන කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍යයි. එතනින් අපි එළියට එන්න අවශ්‍යයි. එවිටයි අපිට උසස් තැන තිබෙන දේවල් සොයන වෙලාවේදී ඒ තැනින් දේවල් භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්නේ. ආමේන්. ඒ නිසා අපි එතනින් එළියට එන්න ඕනේ. ආමේන්. අපි බලමු. ඒ රාජ්‍යයට ඔබින ජීවිතයක් ගත කරන්න ඕනේ. එහෙනම් අපි උසස් තැනින් තිබෙන දේවල් අපි සොයන්න ඕනේ. ඒ වගේම ඒ රාජ්‍යයට අනුකූලව ඒ රාජ්‍යයට ඔබින දේ අපි අපේ ජීවිතයේ සොයන්න අවශ්‍යයි. ආමේන්. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයට ඇතුළත තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයට පමුණුවලා තිබෙනවා. එහෙනම් ඒ රාජ්‍යයට ඕනේ
ජීවත් වෙන්න අවශ්‍යයි. ඔබට බෑ ලංකාවේ ජීවත් වෙන්න විදිහට කියලා එංගලන්තේ ජීවත් වෙන්න බෑ. ඇයි? නැත්නම් සිංගප්පූරුවේ ජීවත් වෙන්න බෑ. නැත්නම් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න බෑ. ඇයි? ඒ ජීවිත රටාව වෙනස්. අපි මොකද කරන්නේ? අපි बोला क्या ना सीखते हैं केवल दिखा पार है अभी एक जीवन में एक जीवित रहना विनाश एक प्रभुवेद विनाश ये रटे विविध विनाश है ना अभी then अंधकार राज्य उन्नास राज्य अपने गिनल नहीं बिना यीशु सहन से उन्नास लेवली मिलदिया के उन्नास धर्म पर बच्चे दिखना है ना never जीविते अपिकुल पबागिन गमन करते अभी है ना ने राज्य तो बिना से जीवित तोड़ी ये क्रिस्तु सांस के राज्य ते अभी हम लोग ये निशा एक तो बिना जीविते खाना अतुक जीवित तोड़ी ये भी उन्होंने कमाए अभी तो एक राज्य तो बहुत कुलों में राजा ये कोच्चर राजा ये गुना ओ नोदाना थाकल ओ कुकुलर निक और कहां सिटिया ओ हनामा खाऊ के नोदाना थाकल ओ कुकुलर के जीवन तुना कुकुले पगे से हुआ अभी तेना अभी ए जीविते अभी आई मना आवश्यक आमीन अभी राज्य जो ए जीविते अभी कुलो बोलना का आवश्यक ओ कल्पना कर बलान प्रेमोन सहोदर सहोदरी ने ओब भावम ए मानसिकत्वे तुलो जीवन करने ओब भावम भारत जीविते ए पापे मानसिकत्वे जीवन करने ए भावना वलटे ओब भावम विधि जीवन करने नमो ओब राजा नमो ओब राजा ने कुनाते ओब मानसिकत्वे जीवन करने ताव ए राज्य भुक्ति विधिला एना अभी कृष्ण सांस के राज्य दे भुक्ति विधिला अभी उन्होंने से विभिन्न देवाल स्वयं आवश्यक आमीन उन्होंने से तुलसी में देवाल स्वयं आवश्यक उन्होंने से राज्य तुलसी में देवाल स्वयं आवश्यक अभी इंग्लंडे विज्ञाना इंग्लंडे विभिन्न जीवन में आवश्यक आमीन इंग्लंडे जीवन में जो जीवित रटावे कारण अभी स्वयं आवश्यक लंका विभिन्न जीवन में ऐसा प्रेम और सहोदर सहोदरी पापे जीवित सहोदर आवश्यक पापे मानसिकत्वे सहोदर आवश्यक दिवनो ऐ ओबवर मावर क्रिस्तु सहंसे के राज्य कमनोलति बेते ये राज्य विभिन्न से जीवन में ऐसा आमीन आमीन ऐसा अब तीर में ज्ञान स्वामी मागे जीविते मम गमन भाव मते पापे जीविते कारणा तुलना गमन कराने माटर कुटुंब स्थाने मठाई करगा चले मम बुद्धि देते रहे ऐसा स्वामी मम बोहार से तोड़ करता जीविते बुद्धि देते से ओबगी के नेत्र स्वयं तीन ज्ञान करना तीन आवश्यक आमीन अभी जो स्वामी मम से वाचने एपिसोडे हाथ में निकाले चेदे दाना तेजला दहाड़ पापा जाति तमुके सिंपल निष्पल कमिन हसरेना मिन दुबला तवक नहसरेनाई स्वामी महासे तुल जाति देमिन किमी आमीन स्वामी महासे वचने किया एबेगे अन्य जाति तमुके सिंपल निष्पल कमिन हसरेना मिन दुबला तवक नहसरेनाई आमीन एना अभी खबर अर कुलर के कारण सोएबिन डूबी के अवसर से दिखता ऐ ओब ये जीवित इतने नहीं ओब जीवित भावम पापे कारणवल सोएबिन एवा निवेदनी एवा मुक्ति विधि धारण एवा को थमाई ओबे सुरक्षित धारण तीन केला इतागरी इतनी एडिये थे आवश्यक मोहद ओवर ढाई इतने नेवे आमीन ओवर ढाई इतने नेवे इतने ओवर ढाई ऐसा उबरती ऐसा वर्ष मुगलने स्थाने किनो एवरी अन्य जाति तमागे निष्पल कमी नसरे नाम में नुबला तवा नसरे आता आमीन अभी तो ना से किरदे तमाई एना अभी तवा या पारे पापे जीविते गतकराने जो पाप
අවශ්‍යයි. මොකද අන්නේ පාපයේ මිනිස්යා කොහෙද ජීවත් වුනේ? ඔව් මොන ආකාරයේ ජීවිතයක්ද ගත කළේ? ඔව්ගේ කැදවීම රොදනයි ඕනම කරන. අතරේ පරිච්ඡේදයේ පළවෙනි කියන එබැවින් නුඹලා කැදවීමට ඔබින ලෙස සියලු ආකාර යටත්කමින්ද මොළොලුනේද ඉවසිලිවන්ත කමින්ද ඇසිර එකිනෙකාගෙන් ප්‍රේමයෙන් ඉවසා සමාදානයේ දැම්මේ ආඥාන් වහන්සේගේ කුමුදුකම් පවත්වා ගන්නට උත්සාහ කරන මේ ස්වාමීන් වහන්සේ නිසා පිළිකාරයෙන් මම නුඹලාගේ ආමෙන්. පාවුතුමා අපේ පිළිවෙල එහෙනම් නුඹලට ඔබින ජීවිතය ගත කරන්න අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් උන්වහන්සේගේ වචනේ කියනවා තමන්ගේ ඒ සිත්වල දැඩිකම නිසා තමන්ගේ සිත අඳුරු වෙලා තිබෙන නිසා මොනවද වෙලා තියෙන්නේ? ජීවනයේ විදේශී සිටිනවා. රාජ්‍යයට අපි බලමු කතාවේ රාජ්‍යයට උරුම අහස ගියා. රාජ්‍ය අහස උට ගියාසල කරන් දෙන්නේ අහස. හැබැයි රාජ්‍යය හිතන් හිටියේ කුකුලේ කියන මානසිකත්වය නිසා ඔහු දුගිනි අවශ්‍යනේ තමයි හිටියේ. ඇයි? ඔහුගේ මානසිකත්වය තිබුණේ සිත තිබුණේ එතන. එනිසා ඒ වගේම අපට උන්වහන්සේ කියනවා එබැවින් අන්‍ය ජාතීන් තමුගේ සිත්වල නිස්පල කමින් හැසිරෙනා මෙන් නුඹලා තවත් මහසීරියලා. එහෙනම් අන්‍ය ජාතීන් ඔවුන්ගේ සිත්වල ඒ නිස්පල කමින් හැසිරෙනවා. නැත්නම් පාපේ හැසිරෙනවා. පාපයේ දෙගෙන සොයන්නේ සිටිනවා. ඒ කාරණාවල් ගැන උනන්දු වෙනවා. ඒ කාරණාවල් ලබා ගන්න ඒ කාරණාවල් වලට ඉතා උනන්දු වෙ ක්‍රියා කරනවා. නමුත් අපිට උන්වහන්සේ කියනවා ඔබේ ජීවිතය ගත කරන්න අවශ්‍යයි. යථාර්ථම ඉවසීම මුදුනම අපේ ජීවිතේ කෝපය ඒ පාපේ දේවල් වෛශ්‍යකම් ඒවා අපේ ජීවිතේ අපේ නිවන් කර ගන්න අවශ්‍යයි. ස්වර්ගම නිවන් කර ගන්න අවශ්‍යයි. එපිස පොතේ උන්වහන්සේ වචනේ කතා කරලා කියනවා දිනපතා ජීවිතේ සදා උපදෙස් ඒකේ කතා කරලා කියනවා බුරු කිව්වා කෙනා තවත් බුරු නොකියා සත්‍ය කතා කරන්න. සොරකම් කළා කෙනා තවත් සොරකම් නොකර ඒ වෙනුවට තමන්ගේ මහන්සියෙන් උපයලා දෙලෙනෙක් වෙන්න. කෝප කෙනා තවත් කෝප නොවන ඉවසිලිවන්ත මිනිසෙක් බවට පත් වෙන්න. එහෙනම් බුරු කියපු කෙනා බුරුව ඉවත් කරගන්න. නින්දා කරපු කෙනා තවත් නින්දා නොකරන්න. කේලම් හොයපු කෙනා තවත් කේලම් නොසොයන්න. එහෙනම් ජීවිතය වෙනස් වෙන්න අවශ්‍යයි. ඇයි? ඔබට අයිති ජීවිතය ඒක නෙමෙයි. ඔබට අයිති ජීවිතය ස්වාමීන් වහන්සේ තුළ උන්වහන්සේගේ රාජ්‍යයේ ආකාරයෙන් තිබේ යුතුයි. ආමෙන්. ආමෙන්. එහෙනම් ඒ රාජ්‍යයේ ආකාරයේ ජීවිතය අපි මුක්ති විඳින්න නම් අපේ ජීවිතයේ තිබිච්ච අන්ධකාරයේ සිත් අපි ඉවත් වෙලා යන්න. මොකද ස්වාමීන් වහන්සේ වචනේ කියනවා 18 වෙනි පදේ අපි කියමු එපිසාතරෙන් පරිච්ඡේදයේ ඔව්ව තමුන්ගේ තේරුම් ගැනීමෙන් අඳුරුව තමුන් තුළ ඇත්තා වූ අඥානකම නිසා තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන් වහන්සේ කෙරෙන් වූ ජීවනයට විදේශීව සිටිති. එහෙනම් අපි තවම අර වගේ ජීවිතයක් නම් ගත කරන්නේ තවම අපේ සිත් ඒකම නිරවලා තිබෙන්නේ අපිට උරුමදේ භුක්ති විඳින්න. එනිසා අපි දෙවියන්ට ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට අයිති ජීවිතයේ ඒ පාපේ ජීවිතේ නෙමෙයි. පාපේ වහල්කම් වලට ඉඩ දෙන්නා වූ ජීවිතේ නෙමෙයි. ඒ පාපේ වහල්කම් වලින් එළියට ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ තුල උසස් වූ උන්වහන්සේගේ රාජ්‍ය ජීවිතය ඇතිවෙන්න අවශ්‍යයි. ආමෙන්. අපි සයන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය නම් අපි උන්වහන්සේගේ රාජ්‍යයේ භුක්ති විඳින්න. ආමෙන්. අපි සයන්නේ ඒ අන්ධකාරයේ සිටින තවම දුවිල්ලේ තිබෙන දේවල් නම් දුවිල්ලේ තිබුණු කාරණාවල් නම් තව පහුගාම ඉන්නේ ඒ දේවල් තමයි ඔබ කියන්නේ.
නමුත් අපි එතනින් එළියට එන්න ඕනේ. ආමෙන්. එහෙනම් බුදු කීපු කෙනා බුදු අත්හරින්න ඕනේ. සොරකම් කරපු කෙනා සොරකම් අත්හරින්න ඕනේ. කෝප වුණ කෙනා කෝපය අත්හරින්න ඕනේ. නින්දා කරපු කෙනා නින්දාව අත්හරින්න ඕනේ. ඉවසීමක් නැතුව සිටපු කෙනා ඉවසීම තමන් තුළට පමුණවා ගන්න ඕනේ. ගොඩනගා ගන්න ඕනේ. යටහත්කමක් තිබුණ නැති කෙනා යටහත්කමට පැමිණෙන්න ඕනේ. එහෙනම් ජීවිතේ රාජ්‍යයේ ස්වභාවය වෙනස්. ඒක වෙනස්. දුර්විඳ ස්වභාවය වෙනස්. ආකාශයේ ස්වභාවය වෙනස්. එහෙනම් අපි තේරුම් ගන්න අවශ්‍යයි අපේ ජීවිතයේ හැදවලදී කුමක් අපි දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ආමෙන්. ආමෙන්. අපි බලමු ස්වාමීන් වහන්සේගේ වචනය. එපිස පස්වෙනි පරිච්ඡේදයට අපි බලමු. එපිස පස්වෙනි පරිච්ඡේදයේ අපි 8 වෙනි පදයේ ඉඳලා 14 වෙනි පදයේ දක්වා අපි කියවන්නේ. හොඳයි මම කියන්න අහින නිසා 8 වෙනි පදයේ කියනවා මහනිසාද වරක් නුඹලා අන්ධකාරයේ සිටිනමුත් දැන් ස්වාමීන් වහන්සේ තුළ ආලෝකයව සිටින්නෝය. ආමෙන්. එහෙනම් අපි අන්ධකාරයේ හිටියා. දුර්විඳ හිටියේ කාලයක් තිබුණා. හැබැයි අපි දැන් දුර්විඳේ මොනවද කරන්නේ? දුර්විඳේ එළියට ඇවිල්ලා. එහෙනම් දුර්විඳේ එළියට ආවම අන්ධකාරයෙන් අපි එළියට ආවම ආලෝකයේ සිටින්නේ. එහෙනම් ආලෝකයේ සිටිනවා. ආලෝකයට ඔබින ලෙස ජීවත්. ආමෙන්. ආලෝකයට අවශ්‍ය ලෙස ජීවත් වෙන්න. මම අන්තරකාරයේ හිටියා. හැබැයි දැන් අපි ආලෝකයට ඇවිල්ලා. ආලෝකයට ආවම ආලෝකයේ ජීවිතය. ඇයි? නැත්නම් ආලෝකයට ආවට පස්සේ අන්තරකාරයේ කාරණා අපි තුල තියෙනකොට මොනවද වෙන්නේ? ආලෝකයේදී එතකොට ඔබ ජීවත් වෙන්නේ කොහෙද කියලා පෙනෙන්නේ. ඔබ තාම දුර්විඳ දෙන්නේ කියලා පෙනෙන්නේ. ඒ නිසා අපිට අයිති රාජ්‍යය උසස් තැනකට දේශනා අවශ්‍යයි. ආමෙන්. උන්වහන්සේ දුවා ක්‍රිස්තුස් වහන්සේ තුල උසස් තැනකට තිබෙන දේ සොයා බලන්න. ආමෙන්. අපි උන්වහන්සේ තුල තිබෙන ධර්මශ්‍රේෂ්ඨමේ ක්‍රියාව ක්‍රිස්තුස් වහන්සේ තුල ආශිර්වාදයේ ක්‍රියාව අපේ ජීවිත රටාව අපි සොයා දැනගන්න අවශ්‍යයි. ආමෙන්. ඒ වගේම 9 වෙනි පදයේ කියනවා ආලෝකයේ දරුවන් මේ හැසිරියලා ආලෝකයේ පළවි නම් සියලු ආකාර යහපත්කම ධර්මිෂ්ඨකම සැබෑකමක්ය. ස්වාමීන් වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාග කරපළා. අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට අවුල් නොවි ඒවාට දොස් තබා පළා. මක්නිසාද ඔවුන් විසින් රහසෙන් කරන දේ ගැන කතා කිරීම පවා ලැජ්ජාවක්ය. ආමෙන්. එහෙනම් අපි බුද්ධයාගේ රාජ්‍යයට කැඳවලා අපි බුද්ධයාගේ රාජ්‍යයේ මුක්ති විඳින්න කැඳවමු සෙනග. එහෙනම් අපි ඒ රාජ්‍යයේ දේ ගැන කතා කරන්න අවශ්‍යයි. ඒ රාජ්‍යයේ කාරණා අපි මුක්ති විඳින්න අවශ්‍යයි. ඒ රාජ්‍යයේ කාරණා අපි සොයා බලන්න ඕනේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ තුල අපි අපේ ධර්ම ජීවිතයේ කාරණාවලට සම්බන්ධ අවශ්‍යයි. ආමෙන්. දුර්විඳේ කාරණාවලට සම්බන්ධ අවශ්‍යයි. ඒ දුර්විඳ නෙමෙයි ඔබේ සුරක්ෂිත ස්ථානය. ඒ පාපයේ ජීවිතය නෙමෙයි ඔබේ සුරක්ෂිත ස්ථානය. ඔබට සුරක්ෂිත ස්ථානය ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට පැමිණීමයි. ආමෙන්. උන්වහන්සේගේ රාජ්‍යයේ කාරණා සොයා ගැනීමයි. ආමෙන්. මේ ස්ථානයේ වහන්සේට පිය වචනේ කිව්වා. උන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කුමක්ද කියලා විභාග කරලා දැනගන්න ඕනේ. සොයලා දැනගන්න ඕනේ. මොකද උන්වහන්සේගේ වචනේ කිව්වා ආලෝකයේ පලන සියලු ආකාර යහපත්කම ඒ වගේම ධර්මිෂ්ඨකම සැලැන්කම. ආමෙන්. එහෙනම් අපි ආලෝකයේ කාරණා සොයන මනුෂ්‍යයෙක් අවශ්‍යයි.
අන්ධකාරයේ කාරණා සොයන්න වෙහෙසෙන්න එපා. ඒවා භුක්ති විඳින්න වෙහෙසෙන්න එපා. පාපයන් අපි බැලුවා ස්වාමීන් වහන්සේගේ වචනේ ඔබ කියවලා බලන්න. ඒ පිස්ස පොතේ කතා කරනවා දිනපතා ජීවිතේ වෙනස් කිරීම. ඒ වගේම දේව දරුවන්ගේ පිරිසුදු ජීවිතය ගැන ස්වාමීන් වහන්සේගේ වචනේ කතා කරලා කියනවා. ඒ අපවිත්‍ර දේවල් සල්ලාලකම් ඒ මාංශයේ ක්‍රියාවල් ගලාත පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට කතා කරන 19 වෙනි පදයට කතා කරන ඒ මාංශයේ ක්‍රියාවලට නම් අපි තවම සොයන්න උත්සාහ කරන්නේ ඒවා නෙමෙයි අපේ ජීවිතයට ඔබින දේ. අපි ඔබින දේ සොයාගන්න ඕනේ. රාජ්‍යයට ඔබින ස්ථානය සොයාගත්තට පස්සේ ආයි කුකුලොත් එක්ක ළඟින් ආවේ ආයි කුකුලොත් එක්ක පහුරු ගහන්න ආවේ උගේ රාජ්‍ය ගුණ බව උඹට එනම් අපි අපේ ජීවිතේ අපි සිත වෙනස් වෙන්න අවශ්‍යයි. අපි සිතන මානසිකත්වය වෙනස් වෙන්න අවශ්‍යයි. පාපයේ ජීවිතේ අපි සමුදෙන්න අවශ්‍යයි. අපි ආලෝකයේ සොයලා ආලෝකයේ දරුවන් ලෙස ජීවත් වෙන්න අවශ්‍යයි. ආමෙන් ආමෙන්. එනිසා පාපේ කාරණාවන් වලට තවමත් ඉදිරියෙන් ගමන් කරනවා. උන්වහන්සේ වචනේ කියනවා නුඹලා කුත්‍රයාගේ රාජ්‍යයට පමවල තිබෙනවා. වරක් අපි අන්ධකාරයේ සිටියා අන්ධකාරයේ රාජ්‍යයට අයිතිලා සිටියා. නමුත් උන්වහන්සේගේ බලය කරුණු කොටගෙන උන්වහන්සේගේ කරුණාව කරුණු කොටගෙන අපිව දැන් ආලෝකයේ රාජ්‍යයට යොදවලා තිබෙනවා. ආමෙන්. එහෙනම් ඒ රාජ්‍යයට ඔබින ජීවිතය අපිට දෙන්න අවශ්‍යයි. ගත කරන්න අවශ්‍යයි. ආමෙන්. ඒ පිණිස ඔබ ජීවත් වෙන්න. ආමෙන්. ඒ පිණිස ඔබේ රාජධානිය ඔබ සිටින්න ඕනේ තැන කොතනද කියලා සොයා දැනගන්න විභාග කරන්න. ආමෙන්. ඒ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ආමෙන්. මේ වසරේ ඔබේ ජීවිතය වෙනස් වන වසරක්. ආශිර්වාදයේ වසර ඔබගේ ජීවිතයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය ගොඩනගා ගන්නා වූ වසරක් අපට පත් කරගෙන ආශිර්වාදවල ආශිර්වාද. ආමෙන්. ඒ විදිහට ඔබ භුක්ති විඳින්නේ පොළවේ තියෙන දේවල් නෙමෙයි. ඒ කුකුලුත් එක්ක පහුරු ගහලා තියෙන දේවල් නෙමෙයි. ඔබ භුක්ති විඳින්නේ ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ තියෙන අනන්ත වූ ආශිර්වාද. ආමෙන්. ඒ ආශිර්වාදයන් නිකන් ලැබෙන්නේ එහෙනම් ඔබ මෙතනින් ඉහළට ගියාම අවශ්‍යයි. ආමෙන්. එතනින් ඉහළට නැගිලා යන්න අවශ්‍යයි. එතන ඉන්න තාක්කල් ඒ මානසිකත්වයේ ජීවත් වෙයි. හැබැයි ඔබ එතනින් දුවිල්ලේ ඔබ ඉහළ ආකාශය නැත්නම් ඔබේ රාජ්‍ය ඒක නොවන බව තේරුම්ගෙන එතන ඔබේ ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍යයි. ආමෙන්. අපි ඒ පිළිස දෙවියන් වහන්සේට උත්සාහ කරමු. ආමෙන්. ඒ පිණිස අපි පාපේ කාරණා අත්හැරමු. අපේ ජීවිතේ මේ දක්වා තිබිච්ච සොරකම වේවා, බොරුව වේවා, වංචාව වේවා, ඒ වෛශ්‍යාකම් වේවා, සොරකම් විරාජන පාපයන් වේවා, සල්ලාලකම් වේවා, ඒ භීමන්කම් වේවා. ඒවා ඔබ අත්හැරලා දාලා කියලා අනිත් අයට නින්දා කිරීම මේ කාරණා ඔබේ ජීවිතේ අත්හැරලා දාන්න. යටහත්කම් සැබෑකම ස්වාමීන් වහන්සේ තුළ ධර්මශීලකම ගොඩනගා ගන්න. මම ඔබට ඔබින දේ යයි. ආමෙන්. ඔබින දේ හොයාගෙන ඒ දේ අල්ලගන්න. ආමෙන්. ඒ විදිහට අපි ආශිර්වාද ගන්න අවසරයක් ලැබෙනවා. ආමෙන්. හොඳයි අපි දෙවියන්ගේ පාමුලට නැගී සිටින ස්වාමීන් වහන්සේට උන්වහන්සේ කියන ස්වාමීන් අපි ජීවිතේ කවුරුත් ස්වාමීන් අපි සිටින්නේ ඒ කුකුලගේ ඒ උපමා කතාවේදී ඒ කුකුලුත් එක්ක ඉන්නකම් ඒ රාජාලියා විම පෞද්ගලිකමේ තුවිය අවස්ථාවේ ජීවත් අපේ ජීවිතය තමන්ද දිවෙන්නේ ඔබ කල්පනා කරලා බලන්න ඔබට පුළුවන් ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න මම හැවිලා ඔබ ළඟට ඇවිල්ලා කියන්නේ නැහැ ඔබට පුළුවන් ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න ඔබ තවම ඔබේ ජීවිත රටාව ඒ ආකාරයට තිබෙන්නේ ඔබේ ජීවිතේ තවම පාපයට ඉඩ දෙන්නා වූ ජීවිතය පාපේ කාරණා සොයන්න උනන්දු වෙන උත්සාහ කරන ජීවිතය ඒ පොළවේ දූවිල්ලේ කාරණාවල් සොයන්න උත්සාහ කරන ජීවිතයක් තිබෙන්නේ නැත්නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන උන්වහන්සේගේ රාජ්‍ය කාරණා
සොයන්ට උනන්දු වෙන මිනිසෙක්ද දෙවියන් වහන්සේ තුල ඔබ ගැන කල්පනා කරලා දෙවියන් වහන්සේ තුල ස්වාමීනි මට ඔබගේ කරුණාව ඕනේ කියලා ඉල්ලන්න. ඔබ ඔබගේ කරුණාව ඉල්ලන්න. ඔබ අන් අය ලෙස බලා සිටින්න එපා. ඔබ ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා ස්වාමීනි මගේ ජීවිතයේ තිබෙන ඒ පාපයේ කාරණා ස්වාමීනි වච්චලා ස්වාමීනි ඔබ වහන්සේගේ රාජ්‍ය කාරණා සොයන මිනිසයා වෙන්න ස්වාමීනි ඔබගේ රාජ්‍යයි මිනිසයා බවට පත් ඔබගේ රාජ්‍යයේ භුක්ති විඳින මිනිසයා බවට පත් වෙන්න මට ඔබගේ කරුණාව දෙන්න කියලා මුළු හදවතින් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. හාලෙලූයා. මේ දෙවි සම්තුනේ ඔබ මෙහාට ආශිර්වාද කරන්න මම ඔබ වහන්සේ කරුණ කොටගෙන ඔබගේ රාජ්‍යයට පමුණවල තිබෙනවා. උන්ටයි ස්වර්ගික ජීවිතය උන්ටයි ආශිර්වාදයේ ජීවිතය ඒ සාපේ කාරණා ඒවා උන්ටයි නෑ ස්වාමීනි ඒ පාපේ කාරණා උන්ටයි නෑ ස්වාමීනි පාපේ වෙහෙසින් මයිති නෑ ඒ ස්වාමීනි ඒ ජීවනයේ භුක්ති විඳින මනුෂ්‍යයන් වෙන පිණිස ස්වාමීනි ඔබ උන්ගේ අතහරගත මැනව ශුද්ධාත්මනේ උපකාර කළ මැනව උන්ට ඉහළට ගමන් කරන්න සැලැස්සුව මැනව ඒ ස්වාමීනි ඔබ වහන්සේ තුල තිබෙනනේ භුක්ති විඳින්න ඔබට රාජ්‍යයයි තිබේ භුක්ති විඳින්න ස්වාමීනි මේ හැම කෙනෙක්ට ආශිර්වාද කළ මැනව දෙවියන් ඔබගේ බලවත් නැතද ඔබගේ දරුවන් හැම කෙනෙක් පාන කළා යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ආශිර්වාද කරනවා ඔබ දුන්නා ආශිර්වාද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් ජීවමාන නාමයෙන් ධර්මශ්‍රේෂ්ඨ ජීවමාන බලවත් උතුම් මොහොතේ ස්වාමීනි ඔබගේ දරුවන් පහළ දේ භුක්ති විඳින්නේ ඒ ඉහළ තියෙන ඔබගේ ආශිර්වාද භුක්ති විඳින්නයි කරනවා ඒ දෙස බලන පිස උන්ගේ සිත ඇහෙන්න උන්ට ආශිර්වාද කරන්න උන්ට අනුකම්පා කරන්න ස්වාමීනි ඔබ උන්ගේ අත අල්ලගෙන ස්වාමීනි ඔබගේ රාජ්‍යයේ භුක්ති විඳින්න ඔබගේ පාමුලට කැඳවා ගන්න ඔබගේ කාරණා තුල ඔබ ගෙනගිය මැනව උන්ගේ පාද ඔබ හැසිරෙන්න ඔබගේ මාවත් තුළ හැසිරෙන්න සැලසුම් ස්වාමීනි ඔබ උන්ට ආශිර්වාද කරන්න දෙවියන් වේදා සම්පූර්ණ පිටවන්න ඔබ ආශිර්වාද කරලා සුඛිත ස්වාමීනි දැන් පිටත් කරලා යනවා මාර්ගද සියල්ලම ඔබ ආරක්ෂා කරන්න. ඒ සම්බන්ධ කරපවත්වන වචන ඉගෙන ගන්න ඒ සියල්ලම වහන්සේ සමසිතිය. ස්වාමීනි මෙතන එළියට ගිහිල්ලා ඔය ජීවත් වෙන වෙලාවේදී ඔවුන්ගේ ජීවිතයට ඔබිනලෙස ස්වාමීනි ඔවුන් කැඳවීමට ඔබිනලෙස ජීවත් වෙන්න ස්වාමීනි ධර්මනිෂ්ඨකමේ ජීවිතයක් ගත කරන්න ආශිර්වාද කරන්න. ඔබ ආශිර්වාද කරලා සතුටුලා දැන් පියෝ දෙවියන් වහන්සේගේ කරුණාව පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුමිතේ ශුද්ධාත්මයන් වහන්සේගේ මහිමය අප සියල්ලන් සමග සදාතන වේවා. ආමේන්.